1948 යනු රොබර්ට් ග්‍රීන් විසින් ලියා ඇති ප්‍රසිද්ධ පොතකි. අපේ ජීවිතයේ බලවත් වෙන්න ගොඩාක් මාර්ග තියෙනවා. ඒ අතරින් බලයේ නීති අංක 2 කියන දේ බොහෝ දෙනා නොදන්නා හැබැයි ගොඩාක් ප්‍රබල දෙයක්. මිත්‍රයන් හරි විරුද්ධයින් හරි ඔවුන්ගේ ස්වභාවය හොඳින් තේරුම්ගෙන විශ්වාසය දිය යුතුයි. මිතුරන්ට වැඩි විශ්වාස දීමේ අවදානම. අපි සරල දෙයක් බලමු. මිතුරෙක් අපිට ආදරෙන් හොඳින් සහයෝගීව පේනවා. ඒ නිසා අපි හිතනවා මේ මිතුරාට මට ඔයාලගෙන් වඩා විශ්වාස කරන්න පුරුවන් කියලා. නමුත් බොහෝ වෙලාවට මිතුරන්ගේ සිතිවිලි, පර්සනල් ෆීලිංග්ස්, දුක් සතුටු, ජෙලසි වගේ දේවල් ගොඩාක් මිශ්‍ර වෙලා එනවා. ඒ නිසා ඔවුන්ට අධික විශ්වාස, රහස්, බලය, තීරණ බලයේදීම දවසක නරක ලෙස හැරෙන්න පුරුවන්. අපි හිතන්නේ ඉන්නවා වුණත් මිතුරා කියන්නේ බොහෝ විට එතරම් රැෂනල් නෙවෙයි. විරුද්ධයව භාවිතා කළ හැක්කේ මොකද? දැන් බලමු විරුද්ධයෙක්. ඔහුට ඔබ ගැන පෞද්ගලික අවුල් නැහැ. ඔහු දන්නෝ ඔබ ඔහු ගැන සැලකිලිමත් බව. ඔබ ඔහුට සල්ලි දීලා හරියට උදව් කළොත් ඔහු ඒක අගය කරන්නේ මිතුරෙක් කරන තරම් නෙවෙයි. ඒක ඔහුට අවස්ථාවක්. ඔබට මොන ගිහිලා ඔයාට ප්‍රූව් කරන්න එක මොටිවේෂන්. එහෙම විරුද්ධයෙකුගේ පොඩි සහයෝගයක්වත් ඔහු මම මේක හොඳට කරනවා කියලා මනසින්ම පුෂ් වෙනවා. ඒක නිසා කිසි විටක විරුද්ධයා 100% හොනවා වින්නවා කියන්න නෙවෙයි. ඒත් ඔහු කළ හැකි වැඩේ බොහෝ විට මිතුරෙක් කරන වැඩෙන් වැඩි. ප්‍රොෆෙෂනල්, සොලිඩ්. උදාහරණයක් දාලම බලමු. ඔබට දෙන්නෙක් තියෙනවා. මිතුරෙක් සහ විරුද්ධයෙක්. මිතුරට වැඩක් දුන්නම ඔහු හිතනවා මගේ මිනිහා මට දීපු දෙයක් සාමාන්‍යයි. පොඩි පර්සනල් ඉන්ෆ්ලුවන්ස් එකක් තනවා. කලාම හරි නෑම හරි. විරෝධයට අවස්ථාවක් දුන්නම ඔහු හිතනවා මට මේක ප්‍රූව් කරන්න තියෙනවා. මගේ නම හදාගන්න තියෙනවා. එහෙම වුණ වෙලාවේ ඔහු ඕවර් ඩිලිවර් කරනවා. ඔයාට අන්එක්ස්පෙක්ටඩ් හොඳ සපෝට් එකක් ලැබෙනවා. අවසානයේ මේ නීතිය කියන මැසේජ් එක තමයි මිතුරන්ට රහස්, බලය, විශ්වාසය මුළුමනින්ම දෙන්න එපා. විරුද්ධයෙකුවත් නිවැරදිව කළමනාකරණය කළොත් ඔබට වැඩි වටිනාකම් සහ ශක්තිය ලබා දෙන රිසෝර්ස් එකක් වෙන්න පුරුවන්. ඔබේ ජීවිතේ බලය රැකගන්න සියලු දෙනාගෙන් ඊක්වල් ඩිස්ටන්ස් එකක් තබලා බුද්ධියෙන් සූක්ෂමයෙන් ක්‍රියා කරන්න.